ශ්‍රී ලංකාවට ගිනි කොනදකින් පැවති ගැඹුරු පීඩන අවපාතය අද සවස 6ට පමණ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා. Cyclone called Ditwan that's brought torrential. Aid organisations and volunteers have been working to do what they can to help. ලෝකෙ ලස්සනම රට මොකක්ද කියලා කවුරු හරි අහුවොත් මගේ උත්තරය ලෝකෙ ලස්සනම විතරක් නෙවෙයි ලෝකෙ ලස්සනම හදවත් තියෙන රටත් ලංකාව කියලා. මේක මීට දින කිහිපයකට කලින් යාපනයේ විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ නීතිචිෂ සංගමේ මාධ්‍ය අනුකම්පිටුවට ඇතිවුණු පුංචි ලස්සන සිතවිල්ලක ප්‍රතිඵලයක්. මීට සති කිහිපයකට උඩදී ලංකාවට නොසිතූ වෙලාවක ආපු දිත්වා කුණාටුව මහ පොළවට උහුලන්න බැරි මහ ජල කඳක් පතිත කරමින් මනුෂ්‍ය ජීවිත හා දේපල විශාල ප්‍රමාණයක් විනාශ කරලා දැම්මා. උහුලා ගන්න බැරි තරමට කඩා හැලුණු ඒ මහා ජල කඳ මිනිස්සුන්ගේ හීන කඩලා බෙදලා දැම්මා. පුංචි මල් කැකුළු වල සුන්දර අනාගත සිහින උදුරගත්තා. හෙටට අකුරු ව්‍යාපෘතිය ගංවතුරින් දියවෙගිය පුංචි මල් කැකුළු වල අනාගත හීන යලි පාට කරන්නට යථාර්ථයක් වන්නේ අන්න ඒ වගේ අවස්ථාවක. පාසල් අභ්‍යාස පොත්, පාසල් උපකරණ හා තවත් පාසල් දරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දින දෙකක් තුළ එක්රැස් කර ගැනීමට අපට හැකි වූයේ මෙවන් ව්‍යසන අවස්ථාවක උතුරු තල්රුප්පාවෙන් මනුෂ්‍යත්වයේ දෑත් දකුණු පොල්රුප්පාවට දිගු කරමිනි. ඒ සෙනෙහසේ ව්‍යාපෘතියේ එක්රැස් වූ ලක්ෂ 4කට අධික ද්‍රව්‍ය රැගෙන අප ඉකුත් 25 වෙනිදා මහනුවර දිස්ත්‍රික්කයේ මාරස්සන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ස්වභාවික ආපදා තත්ත්වයෙන් විපතටපත් වූ දරුවන් සොයා ගියා.